Good luck, all of you. You are watching Deep English Grammar Lesson 2. Today I explain adjectives, nouns, article, etc. Okay. Nouns. We use nouns to name a person, man, women, people, boys, girls, an animal, dog, cat, a thing, legs, chair, a place, school, bus stop, or an idea. එතකොට අපි නාම පද කියන එක භාවිතා කරනවා මෙන්න මේ කියන පුද්ගල නාම, සත්ව නාම, දේවල්, ස්ථාන, අදහස් කියන ඒවා ප්‍රකාශ කිරීම සඳහා නාම පද කියන නාම පද අපි භාවිතා කරනවා. නාම පද තවත් කොටස් වලට බෙදෙනවා. ඒවා අපි පස්සේ ඉගෙන ගනිමු. දැන් මට ඕනේ මෙතන ආටිකල්ස් පැහැදිලි කරන්න කලින් මේ නාම පද මොනවාද කියන එක පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා දැන් ඔයාලා දන්නවා නාම පද කියන එක සාමාන්‍ය දෙයක්. ඒක දන්නවා. නාම පදයක් කියන්නේ යම් කිසි මේ සඳහන් කරපු දේවල්. ඊළඟ තියෙන adjectives. We use adjectives to describe nouns. එතකොට අපි adjectives භාවිතා කරන්නේ describes කරන්න, විස්තර කරන්න නාම පදය. නාම පදය තවත් විස්තර කරනවා adjectives වලින්. Beautiful, smart, handsome ඒ ආදි වශයෙන් වචන දාලා අපිට ඒ නාම පද විස්තර කරන්න පුළුවන්. Clever boy, clever girl, innocent girl. ඒ විදිහට අපිට white girl, bad man එහෙම කියන අපිට මේ පුද්ගලයා හෝ යම් දෙයක් හෝ ඒක විස්තර කරන්න පුළුවන්. ඊට වඩා විස්තරයක් කරන්න පුළුවන් අන්න adjectives වලින්. ඒ නිසා මේ nouns adjectives කියන එක හොඳට අවබෝධ කරගන්න. මොකද මේ ඉංග්‍රීසි භාෂාව කියන එක විශේෂයෙන්ම අපිට දෙපැත්තකට දාලා ඉගෙන ගන්න පුළුවන් එක පැත්තක් තමයි මේ nouns, adjectives, preposition, conjunction ඒ වගේ දේවල්. අනිත් පැත්ත එක පැත්තයි. ඒ පැත්ත තමයි ක්‍රියාපද. verbs ක්‍රියාපද දෙක මේක අසුරවන්නේ කොහොමද? be පද යොදනවා. ඒ ආදි වශයෙන් මේක අසුරවන්නේ කොහොමද? අනිත් පද වලට මේවා භාවිත කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තොත් මේ භාෂාව ඉගෙන ගන්න එක හරිම ලේසි. අපිට ඊළඟට ඉගෙන ගන්න පුළුවන් articles. We use articles in front of nouns and adjectives. ඒකට මේ අපි articles භාවිත කරන්නේ in front of nouns and adjectives. ඒක නාම පද සහ නාම විශේෂණ පද වලට ඉදිරියෙන් තමයි මේ articles භාවිත කරන්නේ. ඔයාලට පේනවා මෙතන තියෙන definite and indefinite කියලා. definite කියන්නේ නියත, indefinite කියන්නේ අනියත. එතකොට definite එකේ the කියලා එකක් තියෙනවා. indefinite එකේ and කියලා තියෙනවා. definite එතකොට නියතයි, the එතකොට මේ the දෙකක් තියෙන්නේ දැන්. vowel sound එකක් කියද්දී අපි ශබ්ද කරන්නේ the එක d කියලා. අනේ ඒ නිසා එහෙම දාලා තියෙන්නේ. ඊළඟට and අපි භාවිත කරන එක් දෙයක් ගැන සඳහන් කිරීමේදී and භාවිත කරනවා. vowel sounds එකට ඉදිරියෙන් and භාවිත කරනවා. උදාහරණයක් විදිහට a boy කොල්ලෙක්, a girl කෙල්ලෙක්, a man මිනිසෙක්, අන්න a dog බල්ලෙක්, අන්න ඒ විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම an elephant අලියෙක්, an orange දොඩම් ගෙඩියක්, an apple පල් ගෙඩියක් ඒ විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. ඊට මෙතන තියෙන the is used. the භාවිත කරන සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රම කීපයක් තියෙනවා. අන්න ඒ ටික තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අපිට බලමු විශේෂයෙන්ම මේ විශේෂ දේවල්. ඒ කියන්නේ ලෝකයේටම විශේෂ දේවල් තියෙනවා. the earth, the sun, the moon. මෙන්න මේ දේවල් ලෝකයට විශේෂයි. එක් දෙයයි තියෙන්නේ. අන්න ඒ දේවල් වලට ඉස්සරහ අනිවාර්යයෙන්ම the කියන එක භාවිත කරන්න ඕනේ. ඒ වගේම before the names of newspapers තියෙනවා. ඒ වගේම විශේෂිත වූ පොත් තියෙනවා. ඒ කියන්නේ ආගමික පොත් වගේ sacred books, the daily news, the canon, the bible ආදී ඒවා විශේෂිත වූ newspaper හරි මේ
පොත් වර්ග තියෙනවා. අන්න ඒවට ඉස්සරහ අනිවාර්යයෙන් අපිට the භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට ගෲප් විදිහට තියෙනවා මේ දූපත් සමූහ තියෙනවා. අන්න ඒවට ඉස්සරහිනුත් අපි the භාවිතා කරන්න ඕනි. the Maldives, the Netherlands ආදී විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම proper names, ඒ කියන්නේ විශේෂිත වූ ස්ථාන, seas, මුහුදු, rivers, ගංගා, කඳු, මෙන්න මේ ආදී වශයෙන් තියෙනවා නේ. අන්න ඒවට ඉස්සර the Indian Ocean, the necklace, the මහවැලි, මෙන්න මේවට ඉස්සර අනිවාර්යෙන් the භාවිතා කරන්න ඕන. ඒ වගේම මේ විශේෂිත පුද්ගලයෝ ඉන්නවා. the president, ජනාධිපති, the prime minister, අගමැති. අන්න ඒ දැන් රටකට එක්කෙනයි ඉන්නේ. අන්න ඒ වගේ ඒවා ඉදිරියෙන් the භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂිත වූ පුද්ගලයෙකුගේ විශේෂත්වයක් හැඳින්වීමේදී woman invite, the woman invite, ගැහැණිය, සුදු ගැහැණිය, සුදු ගැහැණිය. මේ විදිහට අපි භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම before the names of certain places, the lion, Wendy, the Taj Mahal. අන්න ඒ වගේ ස්ථාන වලට ඉස්සරහින් the භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම same කියන පදයට ඉස්සරහින් the භාවිතා කරන්න ඕනේ. the same name. ඒ වගේම top and middle කියන පද වලට ඉස්සරහින් the භාවිතා කරන්න ඕනේ. the top of the mountain. කන්දේ මුදුන. ඒ වගේම east, west, the east, the west. directions වලට ඉදිරියෙන් දිශා වලට ඉදිරියෙන් the භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මේ සංගීත භාණ්ඩ තියෙන. ඒවට ඉදිරියෙන් the භාවිතා කරන්න ඕනේ. the piano, the guitar. Before the names of security process. වගේම security ආරක්ෂක අංශ වලට ඉදිරියෙන් අපි the භාවිතා කරන්න. the police, the army, the navy, the air force ආදී විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට තියෙනවා අපිට a is used. කොහොමද a භාවිතා කරන්නේ? ඔයාලා දන්නවා before singular nouns. ඒක වචන නාම පදයක් ඉදිරියෙන් a භාවිතා කරන. a bag, a boat, a dog, a man ආදී විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. Before consonant sounds. දැන් මෙතනදී බලන්නකො a university. u කියන අකුර අපි දන්නා vowel අකුර. නමුත් මෙතනදී ශබ්දේ university කියද්දි ශබ්දේ u කියන්නේ ව්‍යංජන consonant ශබ්දය. ඒ නිසා අපිට n භාවිතා කරන්න. ඒ නිසා අපි a භාවිතා කරන්න. uniform, a uniform n භාවිතා කරන්න බෑ. ඒ වගේ before half භාගයක් ගැන කතා කරන්නේ අපි a භාවිතා කරනවා. මෙතන තියෙන ගන්න n is used. කොහොමද n භාවිතා? before of vowel sounds a e i o u කියන vowel sounds එක අකුරත් n apple, n elephant ආදී විදිහට අපිට n භාවිතා කරන්න පුළුවන්. before a mute silent h sound. ඒ වගේම දැන් මේක විශේෂිතයි. silent h sound එක මෙතන silent. h අකුර තමයි තියෙන්නේ. නමුත් ඒක sounds ශබ්දේ silent වෙනවා. නිශ්ශබ්ද වෙනවා. ඒක ශබ්ද වෙන්නේ නැහැ. an hour එක ශබ්ද කරන් an hour කියලා නේ. එතකොට h අකුර තිබ්බට ශබ්දේ ආ කියන එක අපි දන්නවා vowel ශබ්ද. ඒ නිසා ඒකේ a දාන්න බෑ. an hour, an honest man. Before individual letters spoken with the vowel sounds. ඒ වගේම දැන් member of parliament කියද්දී වචන දෙකක් ඒක consonant ශබ්ද තියෙනවා. නමුත් ඒක short කෙටි කරාම an mp කියන එකේ ශබ්ද තියෙනවා vowel ශබ්ද. ඒ නිසා අපිට භාවිත කරන්න වෙන්නේ an. ඒ නිසා මේ දේවල් ඉතාමත්ම වැදගත්. භාෂාවෙන් මුලින් ඉගෙන ගනිද්දී මේ the and articles භාවිතා කරන විදිහ ඉතාමත්ම වැදගත්. හොඳට මතක තියාගන්න මේවා භාවිතා කරන විදිය, ක්‍රමය, ඒ rulers හොඳට මතක තියාගන්න. හොඳට ස්ටඩි කරන්න. මේ පාඩම් මුල සිටම බලන්න. එතකොට ඒ වගේම මේ නාම පද එකතු කරගන්න. නාම විශේෂණ adjectives එකතු කරගන්න. ඒ විදිහට මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. ඒ විදිහට වැඩේ කරගත්තොත් ඔයාලට නෝමලියම ඉංග්‍රීසි ඉගෙනගෙන දක්ෂෙක් බවට දේශයෙන්මපත් වෙන්න පුළුවන්. ඇත්තටම deep English grammar lesson 2 බැලුව සියලුම දෙනාට ස්තුතියි. Thank you. අපි නැවත හමු වෙමු. Thank you watching.
and subscribe this channel. Okay, bye bye.